අපි අද කතා කරන්න යන්නේ සයන්ස් බුලට් ට්‍රේන් ප්‍රෝග්‍රෑම් එක. මේ වෙනකොට ලංකාවේ ළමයි 1000කට වැඩි පිරිසක් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වගේම මේ වෙනකොට 11 10 වසරට අදාළ හැම පාඩමක්ම අපි කම්ප්ලීට් කරලා තියෙනවා. ඉතින් අපි අද කතා කරන්න යන්නේ ළමයි මේ 11 වසරට අදාළ පාඩම් මේ මාසේ පටන් ගන්නවා. ඇත්තටම ඔක්තෝබර් වැඩපිළිවෙල ගැන තමයි අපි කතා කරන්නේ. එතකොට වැඩි ගැන දන්නේ නැති කවුරු හරි මේ වෙලාවේ මේ වීඩියෝ එක බලනවා නම් අපි මේ ප්‍රෝග්‍රෑම් එකෙන් කරන්නේ මාස 6ක් වගේ කාලයක් ඇතුළත ඔයාලට 10 11 ඒ කියන්නේ O level science වලට අහන්න පුළුවන් හැම පාඩමකින්ම ඒ කියන්නේ මුළු සිලබස් එකම මුලින් ඉඳන් රිවිෂන් එකක් විදිහට මාස 6කින් කවර් කරලා ඒකට දාලා පේපර්ස් උත් කරලා ඔයාලට කොයි ලෙවල් එකක හිටියත් ඒ කියන්නේ මොකද්ද ලෙවල් එක අදාළ නැහැ. හරිද? මොකද්ද ලෙවල් එක අදාළ නැහැ. ඔයාලව කෙලින්ම ඒකකට අරන් යන වැඩපිළිවෙල තමයි මේක. ඉතින් අපේ සාමාන්‍යයෙන් රිවිෂන් පන්තිය තියෙන දවස් තමයි සෙනසුරාදා පාන්දර 4ට අපිට තියෙනවා ෆිසික්ස් එක, ඉරිදා පාන්දර 4ට අපිට තියෙනවා කෙමිස්ට්‍රි, සඳුදා හවස 6:00ට බයොලොජි කතා කරනවා. ඉතින් මේ වෙනකොට 10 වසරේ ඒවා ටික ඉවර වෙලා තියෙන හින්දා අලුතෙන් ජොයින් වෙන කෙනෙක්ට කිසිම මුදලක් ගන්න මේක කොහොමද ඉස්සරහට ෆ්‍රී. ඔයාලා විභාගෙ ලියනකම්ම ෆ්‍රී. 2025 ළමයින්ට O level ලියනකම් මේ ප්‍රෝග්‍රෑම් එක 100% ෆ්‍රී. එතකොට ඔයාලා රෙකෝඩින්ග්ස් ගන්න ඕන නම් ඒ වගේම පරණ ටියුට්ස් ගන්න ඕන නම් අපේ ස්ටාෆ් එක සම්බන්ධ කරගන්න. මේ තියෙන මේ නම්බර් එකකට WhatsApp message එකක් දාලා ඔයාලා අපේ ස්ටාෆ් එක සම්බන්ධ කරගන්න. ස්ටාෆ් එකේ අය ඔයාලට රෙකෝඩින් ටිකයි ටියුට් ටිකයි සේරම PDF දෙයි. ඊට අමතරව කාට හරි ටියුට් printed ඕනේ නම් සමහර පැතිවල ටියුට් කේස් එකක් තියෙනවා print කරගන්න ගියාම අපි ඒවනට වඩා හෙන ගාණක් යනවා. හරිද? මොකද සමහරවල්ලාට දැන් මේ අන්තිමට කරපු පාඩම් වලත් මේ බයොලොජි ටියුට් එක මේ පිටු 60ක් විතර තියෙනවා. ඒක print out ගත්තී සමහර අය රුපියල් 1000 ගාණක් විතර ගිහිල්ලා ඒකන. අසාධාරණයි ගිහිල්ලා. එහෙම වෙලාවට අපිට දාලා ගෙන්නන්න මම හිතන්නේ මේ ටියුට් ඔක්කොම කූරියත් එක්ක ටියුට් සෙට් තුනම වෙන්නේ රුපියල් 600ක් වගේ. කැමති අය ගෙන්න ගන්න PDF වලින් කන්ටිනියු ගන්න පුළුවන්. හරි. අපි කතා කරමු අපේ ඔක්තෝබර් මාසේ මොකද්ද වෙන්නේ කියලා. ඔක්තෝබර් මාසේ ෆිසික්ස් පැත්තට ආවොත් ෆිසික්ස් වල අපි කරන්න ඉන්න ධාරා විද්‍යුතයේ තරංග හා ඒවායේ යෙදීම් සහ ප්‍රකාශ විද්‍යාව කියන පාඩම් තුන. ටිකක් බරක් වැටෙන පාඩම්. සාමාන්‍ය ප්‍රකාශ විද්‍යාව ජියෝමෙට්‍රික් ඔප්ටික්ස් කියන්නේ ටිකක් බරපතල පාඩමක්. ඒ කියන්නේ කරුණු හොඳට මොලේට යන්න ඕන සුපිරි පාඩමක්. එතනින් එහාගම ධාරා විද්‍යුතය කියන්නේ පට්ට වැදගත් පාඩමක්. ඔයාලා A level වලට සයන්ස් කරත් එක් කරත් පට්ටට එන පාඩමක්. තරංග හා ඒවා යෙදීම් ඒ විදිහමයි. A level maths කරන ළමයට නම් ෆිසික්ස් වලදී කම්බයින්ඩ් maths වලදී හැම එකේම එනවා. මේ බේස් එක තමයි ඔයාලට ඉස්සරහට යන්න ඕන කරන්නේ. ඊළඟට අපි කෙමිස්ට්‍රි පැත්තට හැරලා බැලුවොත් අපි මිශ්‍රණ සහ අම්ල බස්ම හා ලවණ ඊටම වැදගත් පාඩම් දෙකක් මේ මාසේ කම්ප්ලීට් කරලා දාන්න. ඊට පස්සේ බයොලොජි වල ප්‍රවේණීය ජීවී පටක ප්‍රභා සංශ්ලේෂණය කියන පාඩම් තුන ඉවරටම ඉවර කරලා දානවා. ප්‍රවේණීය ජීවී පටක ප්‍රභා සංශ්ලේෂණය කියන පාඩම් තුන ඉවරටම ඉවර කරලා දානවා. එතකොට මේ සෙට් එක කව වෙද්දි 11 වසරෙන් භාගයක් ඉවරට ඉවරයි. මේ සෙට් එකෙන් 11 වසරේ භාගයක් ඉවරට ඉවරයි. එතකොට දැන් ඔක්තෝබර් මාසේ නොවැම්බර් මාසේ ඉවර වෙනකොට සිලබස් එකම ඉවරයි. වීඩියෝස් කිසිම එකක් අයින් කරන්නේ නැහැ. මුලින් ඉඳන් ආය ඔයාලට දවස් තියෙනවා සර්කන් ෂයි එකෙත් බලා ගන්න. හරිද? නංගිලා මල්ලිලා ඉන්නවනම් නංගිලා මල්ලිලටත් බලන්න කියන්නේ. වීඩියෝස් ටික තියෙනවා. නොවැම්බර් මාසේ ඉවර වෙද්දී සිලබස් එක අපි ඉවර කරනවා. ඊට පස්සේ දෙසැම්බර් ජනවාරි කියන මාස දෙකේ පේපර්ස් කතා කරනවා. පාස් පේපර්ස් මේ වෙනකොටත් මේ පාඩම් සෙට් එකත් එක්කම ගිහිල්ලා තියෙනවා. පාස් පේපර්ස් ටික කොහොමත් කවර් වෙලා තියෙන්නේ මේ වෙනකොට 2011 ඉඳන් 2020 වෙනකන් සෙට් එකම කවර් වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට 2021 21 22 23 24 කියන පේපර්ස් 4 ගෙදරින් කරන්න දෙනවා. දීලා ඒවා වෙනම සාකච්ඡා කරනවා. ඊට අමතරව ප්‍රධාන නගර මම හිතන්නේ 15ක් හෝ 16ක් මේ වෙනකොට සෙන්ටර්ස් තියෙනවා අපේ. ප්‍රධාන නගරවල සෙන්ටර්ස් වල උදාහරණයක් විදිහට ගත්තොත් නුගේගොඩ, ගම්පහ, රත්නපුර, ගාල්ල, මාතර, මාතලේ, අනුරාධපුරේ, පොළොන්නරුව මේ වගේ නගර සෙට් එක නාත්තණ්ඩිය, පුත්තලම, හලාවත හැම නගරකම ඉන්න ළමයිට කළුතර පේපර් සෙන්ටර් එකට ගියා. අපේ පේපර්ස් ඒ කියන්නේ මම හදන පේපර්ස් ඔයාලට ලියන්න පුළුවන්. එතන ගිහලා ඒ ටයිම් එක දෙනවා. ඔයාලට ඒ ටයිම් එකේ ලියලා පේපර්ස් දීලා යන්න පුළුවන්. අපි මෙහෙට ගෙන්නලා ඒවා කරෙක්ට් කරලා ඔයාලට එවනවා. හරිද? ඊ වගේ පට්ට ප්‍රෝග්‍රෑම් එකක් යනවා. හරිද? සුපිරිම ප්‍රෝග්‍රෑම් එකක් යනවා. ජොයින් වෙන්න ඕන නම් මෙන්න මේ නම්බර් එකට කතා කරන්න. මෙසේජ් එකක් දාන්න. ටියුට් ගන්න ඕන නම් මේ නම්බර්ස් වල කතා කරන්න. රෙකෝඩින් හැම දෙයක්ම ගන්න. මේ නම්බර්ස් වල කතා ගන්න. ගේමක් අහමු.
මේ වැඩේ දිනලා විතර ඉවර කරන්න තියෙන්නේ. අපි කවදා හරි අහසටත් උඩින් පියාඹන්න ඕනේ.